මේ ක්‍රොප්ස් ටික වෙනස් කරන්න මං හිතා ඉන්නවා මේක වගාව. ඇයි මොකක්ද කරන්න දී? නෑ මම බැලි පොඩ වෙනස් කරන්න. ඒකේ කොහොමද? පැල ඉගෙන ඔක්කොම ඇදුනට පස්සේ ඔටෝ කැඩෙන්න ඒගෙන වට්ටක්ක වගේ නම් බෑ එහෙම. හැබැයි පොඩ ටෙස් කරලා බලන්න පුළුවන්ද කියලා. මේ අර ස්ටිකි පිස්ටන් මේම හදන්නත් මේ ස්වැම්ප එකක් අපි ගාම නෑ නේද? ස්ලයිම් බෝල් ගන්න කියන්නේ පිස්ටන් නම් හදන්න පුළුවන් අපිට අවුලන්නේ රෙසිපි තියෙනවා. ස්ලයිම් බෝල් හදන්න බෑනේ ඒක නැතුව ස්ටීල් පිස්ටන් හදන්න විදියක් නෑ. පාම් එකත් වෙන තැනකට දාන්න ඇයි මට හිතෙන්නේ. ගෝල් මොකක්ද ආද? මේ චෙක් කරලා බලන්න බයි යන්නේ. තාත් මැෂින් නැහැ. ඔව් පොඩ්ඩක් ඉස්සෙල්ලා ගහන්න කලින් බලන්න. තින්බන් එන දානකට. මේ පිස්ටන් එක මට ඔය ගත්තට උඹට හදන්න ඕන. මට ඕන විදිහට පිස්ටන් ඒ રીતે ප්ලේස් වෙන්නේ නැහැ මට ඕන විදිහට. ඔය පැත්තට උඹට ප්ලේස් කරන්න ඕන. මේ වට්ටක්ක ගෙඩියට මේක තියෙන පැත්තව මේ එළියෙන්වත් ගන්න. ඒ කියන්නේ මේ මට ඕනේ වට්ටක්ක. ඔදියා පිස්ටන් එක. දැන් බලන්න. උඩ අතර බං හිටින්නේ. උඹට කොයි පැත්තටද ගහනවා කියපන්. වට්ටක් ගෙඩියට පිස්ටන් එක. මට ඕනේ වට්ටක්. ඔව්. ඔය ඒකේ අනිත් පැත්ත ඒක ඕනේ. තියන්කෝ. ගන්න. අන්න වැටෙනවද? හරියට මට ගන්නට ආවා. හරි රෝම් දියම මම අවශ්‍ය පොඩි ටික අරන් ඉන්නේ.
ගියාද? කවුද පොඩ්ඩේ මම ඩවුන්ලෝඩ් වුණා මෙන්න මේක ඩවුන්ලෝඩ් එක තාම ස්ලෝ ස්පීඩ් පට්ට ස්ලෝ මාත්‍යම නෑ මගේ දැන් එන්න හිමි යන්නේ මම අර ඒ දාලා තියෙන ට්විච් එකේ මගේ කිලෝබයිට් ගානයි යන්නේ මගේ ට්විච් එකෙන් යනවා බා ඕම් පොට්ටේ නමන් චූපාරත්තා වෙන්න මේක ඩවුන්ලෝඩ් වෙන තව විනාඩි 50ක් වෙන්නවා ඔබ MB 150යි නෑ වචනා Windows update එකක් අතේ රහතන්නේ බලපන් ඔක්කොම ඩවුන්ලෝඩ් වෙලා Windows update නෑ අපේ පෝස් කරන්න අප්ඩේට් එක තියෙනවා ඒක තමයි දැන් හරි ඒ තමයි දැන් පොඩ්ඩක් ස්පීඩ් තියෙනවා අම්මගේ හරි රෙඩි හරි මට ඕන විදිහට වැඩ කරනවා කද්දේ හොය කරා නෑ මට පොඩි චෙක් අප් එකක් කරගන්න ඕනේ මට ඕන විදිහට මේ වැඩ කරනවා ඔතන දැන් පැන ගියාට පස්සේ වෙන්නේ තියෙන ඒවා ටික මේ තියෙන විතරයි හරි ඕක කඩා මේ ඉඩ නෑනේ බං ෆාම් ගන්න ඉඩ තියෙන තරක් හොයන්න වෙනවා කවන්නේ තියෙනකම් මෙතන තියමු
කොහෙන්ද ගහන්නේ? මේ හැරෙත්තින් ගහමු. එහා පැත්තෙන් කියන්නේ. මෙහි කොයි පැත්තෙන්ද? මේ පාලමෙන් එහා පැත්තේ. දුර වැඩි නේද? යවලකුත් නේද? දැන් මේ ටික බලන්න. කපා ගන්න. ඔතන ළඟ ඉඩක් නෑ බං අපිට එහෙනම් තව සුද්ධ කරන්න වෙනවා. සුද්ධ කරන්න කියන්නේ නැත්තම් මේ පුරවන්න වෙනවා. පුරවන්න කියසත් වෙන්නේ. පුරවන්න පුළුවන් ඒක. පුරවන්න වෙනවා එහෙම වුණොත්. මේ වල වහමු එන. කොයි? මේ වල බලන්න. එච්චර ඩර්ට් නෑ බං අපි ගමවල පීඩු දාන්න වෙනවා ඒ වුණොත්. මේ වල වහන්න. දෙපන්. කොයි වලද? කොයි වලද බා? ආබා මොකද්ද? කොයි වලද වහන්න ඕන? මේ ඔය පිටිපස්සේ තියෙන්නේ බා. කැල ලොකු එක. මේ මෙතන. මෙන්න මේ ඔක්කොම ටික. අම්මට උඩ. අර කෙලවරට වෙනවා. නැත්නම් ඊට වදිවා. නෑ උඩ. මේ ගන්නට උදේ මේ ලෙවල් එකට. ඩබල් නේ. ඔව්. මේ ඔක්කොම පුරවන්න ඕනේ ඩබල් පිරුවම ඇති. නැත්නම් බ්ලොක් ටිකක් දහම් අර 64 10ක් විතර. ඒතර මට පුරු දෙයි. දෙපා. අපිට පුරවන එක තමයි තියෙන්නේ එතකොට. දෙපා. එච්චර ඩර්ට් නෑ බා අපි ඉන්ඩෙන්ටරි වල. ඔක පුරවන්න තරම්. ඩර්ට් ටික කඩමුද? ඒත් කවන්නේ නෑ පුළුවන්. අපි හාරමු. ඇතුලේ තියෙනවද පොඩ්ඩයි වන්දි. එන හාරමු. ඔය මෙහෙම කරමුද? අපි දැන් අපි ඉන්න බේස් එකේ තියෙන්නේ. එතන යට කෑල්ලක් ගාමු. ඒකට ඔක්කොම ඩර්ට් ටික කවමු. පොළොව යටද? ඔව්. ඕන කවුත්. එතකොට හරියනේ අපිට එතකොට ඩර්ට් හම්බ වෙනවා.
මඩුඩු නෑ ගියහංකො ඩර්ට් නෑ අපි ඉන්න තැන කොබල් විතරයි තියෙන්නේ වැඩක් නෑ තේරුම් ගන්න එන හරියන්නේ නැහැ. ටිකක් ඉඳන් මොනවද තියෙන්නේ බලන්න ඩයමන්ඩ් වලින් ෂවල් එකක් හදාගන්නේ දැන් නැත්තම් හදා බෝඩ් හදාගන්නකො. මම මේක මේ ටිකක් වහන්න. හරි ඩයමන්ඩ් ෂවල් එකක් හදාගත්තා අපි නිදාගෙන ඉමුද ආ මේ මෙතන ටිකක් කඩලා ඉම. කොතන මෙනි පැත්තේ. එඩි කඩව එතන පැත්තේ ඩර්ට් කඩලා වැඩක් නැති අපි එහා පැත්තේ ටිකක් කඩව ඔය ෂවල් එක ගනි ඕව ගහලා වැඩක් නෑ මේකට පුරෝලෙන්න. අදර මේ ඕව ගහලා තේරුම් නැහැ බ තමයි අපි මේ ඩර්ට් වලින්ම ගම මොකද දන්නවද මේ කෝ අර ක්‍රීපර් කෙනෙක් ඉන්නවා. මේ ඩර්ට් වලින්ම ගම මොකද මේ කොබල් ගැවගෙන අපිට වගා කරන්න අමාරුයි මේක ගනි මයියා නෑ පැත්තට එන ආරම්භ මොකෝ එහා පැත්ත කියන්නේ මේ කන්දෙන් අනිත් පැත්ත මේ පැත්තව ඔය ටිකද? ඔව් මේ ටික ගමු හරි හරි බාන මං ඉන්න මං ගාලා තියෙන මේ ටික පුරෝලෙන්න. ආයෙත් පුළුවන් තරම් ඩර්ට් වලින් පුරා ලේයර්ස් දෙකක් ඩර්ට් ගහමු. දෙකට වැඩි වුණාම කොබල්ස්ටෝන් ගහමු. දෙකයි දායබ මොකද මේ කොහොමද දෙකයි ලේස් දෙකයි
බේ තියෙන ටික පුරවල ඉවරනම කියව මගේ ටික දෙන්න. හරි තා පුරුණා බේ තත්ත්වය කොහමද? ලේයර්ස් 3ක් පුරවමුනේ. දෙකක් ඇති බා. ඒ නෑ ඩර්ට් දෙකයි. ඩර්ට් වල යටින් කොබල්ස්ටෝන් එකක් දාන්න බැරි. ඇයි? කොබල් දැම්මොත් අපිට ආයේ වතුර අදින්න වෙනවා. මේක මේ ඔප්ස් බලමු. බර දෙන්න මංගා තියෙන ඩර්ට් ටික දෙන්න. කොම්බොඩ් එක මම OBS ඉන්ස්ටෝල් කරනවා. හරි. අවුට්පුට් ගේම් කැප්ච දුන්නාම ආයි මේ අවුට්පුට් ඕඩියෝ දෙන්න ඕනද බං? නෑ දෙන්න ඕනේ නැච්චර. මයික් එක දියා. බේ මයික් එක ඒ එක වෙනම අරන් තියනනේ මයික්කින් කියලා. නෑ මයික් එක දෙන්නේ නෑ මට ගේම් ෆෝන් විතරයි ඒවට. ආයෙ නැච්චරයි. හැබැයි අපේ සවුන්ඩ් උත් රෙකෝඩ් වෙනවා. මම හිතන්නේ ඔව්නේ. ඔව් මගේ එක රෙකෝඩ් වෙනවා. උඹ ඒකත් දාලා එතකොට ඔක අවුලක් නැහැ.
නෑ ගේම් කැප්චර් එක මන් දාන්නේ. එතකොට Discord එකේ රෙකෝඩ් වෙයිද? ඔව් මගේ තියෙන එක විතරයි ඒත් රෙකෝඩ් වෙනවා. එහෙනම් වින්ඩෝ කැප්චර් එන්න. ගේම් එකේ වින්ඩෝ කැප්චර් මෝඩ් එක තමයි යන්නේ. ඕක යන්න බෑ මාස්ටර් වොලියම් එකනේ ගන්නෙ. ඒතර මාස්ටර් වොලියම් එකේ එන ඔක්කොම ටික එයා ගන්නවා. ඔබට ඒක මේ සෙපරේට් කරලා දෙන්න බෑ බා. ඔබට තේරුණාද සීන් එක? ඔව්. ඒවත් ඔව් මට හිතෙන්නේ මේ වගේ එකක් තමයි. එයා ගන්නෙ මාස්ටර් වොලියම් එකෙන් බා. මාස්ටර් වොලියම් එක ගත්තට පස්සේ යාට මාස්ටර් වොලියම් එකෙන් තමයි එයා යන්නේ. ඒතකොට ඒ කියන්නේ මාස්ටර් වොලියම් එක කියන්නේ අපි ස්පීක් අවුට් එක. එතකොට ස්පීක් අවුට් එක වෙන හැම විශ්යක්ම එයා ගන්නවා. එතකොට එහෙනම් ඔබ Discord එක නවත්තන්න ඕන. කැප්චර් ඔඩිය නොදා ඉඳලා නිකන් එහෙම නොදා එහෙනම් ඔබ ගේම් එකෙන් ගේම් අර Windows ගේම් වල ඇප්ලිකේෂන් නෑ ඇප්ලිකේෂන් නෝඩේ කැප්චර් කියලා තියෙනවා. වින්ඩෝ එක මයින් මල්ටිප්ලේයර් මයින්ක්‍රාෆ්ට් එක තෝරත හැකි. ඔබ නිකන් මේ ටෙස්ට් එකක් දාලා බලන්න. කැප්චර් ඉන්නේ. දාලා බලන්න යන ටෙස්ට් එක. ඔඩියෝ මික්සර් මෙතනින් ඔබට මයික් එකකින් ඔබ මයි හෙඩ්සෙට් එක ගාලා තියෙන මයික් එකක් අරන් ඇති. ඒක මේ ඩිසේබල් කරා. අතන මේ ඔඩියෝ මික්සර් එකේ ඇති මයික් එකක් පෙන්වන්නේ නැති. ඒ UX ඉන්න හරි මාක් කරේම සීන්. පෙන්වනවද නැද්ද? ඔඩියෝ මික්ස් එකේ පෙන්වනවද මාක් කරේ UX මයික් කියලා? පෙන්නනවා. අන්න ඒක මේ අයින් කළා දා මියුට් කළා දා. පොලි වඩු කරාම හරිනේ. ඔව්. දැන් හරි. එතකොට උඹේ ඇප්ලිකේෂන් ඔඩියෝ කැප්චර් ඒ රෙකෝඩ් කරලා බලනවා ඔබ. ඔව් ටෙස්ට් එකක් දාපන් කොහොම නැත්තම් හොයන්න බෑ. ඔව්. කෙලියනේ. කෙලිය. ඔයසේ. කෙලියනේ. අක්කුණ. මෙතන ඔව් බා. කටන ගියාන් ඇතුළට. ඩර්ට් මට 64 දෙකක්. අයිති ඔක්කොම ටික ගියා සන්තෝසයි. එහෙනම් දැන් බලමු අරක ටෙස්ට් කරලා. බලපන්. එතනට වැටක් ගෙවුවා නම් හරියන්නේ බා. මේක නෙමෙයි. කියපන්. අංජනේ ඇවිල්ලා chat එකට. ඔව් මයින්ක්‍රාෆ්ට් ගානවා එම්බඩ එන වගේ එකක්ද වෙන්නේ. රේන්බෝ 6 එක. ඔබ ඉන්න ආඩියකට කලින් ආවනම් අපිට බලාගන්න තියම පිච්චෙනවා. ඇහෙනවද සර්? ඇහෙනවනේ. නෑ බං ඕකේ හදන්නේ නෑ බං එතනලා OBS වලවල මෙතනලා ඉන්න මේ ඉන්නේ කොහොමද නෑ ඌ chat එකේ ඔව් බං ඌ නිදාගන්න මන් තාටියක් එන ගියාම හිටගෙන දැන් මෙහෙමයි දේවල් වෙලා තියෙන්නේ අඩෝමි රෑ වෙලා මේ මොබ්ස්ලා ස්පෝන් වෙනවා නිදාගෙන උණු අලාම යන්නත් නෑව මේ තනින් තන මකුළු කාලා මේ අලාන් දන්නේ නෑව පාරම ගිහලා නිදාගත්තා
කැලේ කියන්නේ බං මේ ආයේ. දැන් මේ උට ඕන ගියා දැන් මේ එතන යාපැත්තේ තියෙන ගඟ පුරවන්න. ගඟ පුරවන්න ඕනලා තියෙන්නේ දැන් උට. ගඟ පුරවන්න ඕනින්ද අර යාපැත්තේ තියෙන ටික කැඩුවා. උள்ள ඩේට් හොයාගෙන ආවා. ඩේට් ටිකත් එක්ක කොම් ආ වැටෙන ලාවකොටට. ඊපස්සේ දැන් මේ තමයි කරන්න යන්නේ. දැන් ගිල්ලා ඊට පස්සේ ඕන මේකයි ඇමන් පික්කෙක්ස් කයි ඊට පස්සේ මේ වතුර වලේ ස්පෝන් නේද අපි ඕකට පස්සේ නෑනේ එහෙම වුණොත් පොඩි ප්‍රශ්නයක් එනවා ඒකයි. ගඟ පුපුරවන්න නෑ බං ගඟ වහනවා බං මේ ගඟ වහන්න ඕනේ කියේ ෆාම් එක අතන ඉඩ මදිනේ බං ඉතින් මෙතනට මේ ගේන්න හදන්නේ මේ ඉඩ නෑනේ බං අතන මොන වකුල කරන්නත් මේලා තියෙන්නේ මේ ඩර්ට් ටික ඔක්කොම එක්ක මම මේ වැටෙනවා ලාවකොටට අපි අර ඇතුලේ තියෙන ආතයක් කළා තියෙන්නේ ටිප්පටි මතකත් නෑ උබන් වෙලා තියෙන්නේ හොඳටම වෙලා තියෙන්නේ ඒවා තිබ්බා 10ක් තිබ්බා ඉස්සත් තිබ්බා ඊට පස්සේ ආයෙ මොනවද තිබ්බේ මං ගාව තාමතකත් නෑවා මේවා නෑ ආයෙ ඩයමන්ඩ් ෂීල්ඩ් එකක් තිබ්බා ශීල්ඩ් එකයි මේකයි දැන් ඕන ඩට් ඕන දැන් අංජන වෙලාව නම් හරියයි වරෙන් අංජන වැඩ තියෙනවා. වරෙන් ටෝස් 10ක් තිබ්බා ඩර්ට් ටිකක් ඕනද උඩට වරේ දපන් කොබල් ස්ටෝන් දීලා නේද? කොබල් නෑ බං මට සිරියනවා වගේ ඉන්නෙන්ට මදිද හෝ ඇති ඉන්නෙන්ට ඉඩම තියෙන සීන් ඇති. හරි මදියෙන් ටික තියලා වල මාර පැත්තට වහන් එනවා එන මේ පොඩි නා උසස්සර මේ කොබල් එක ගහලා ඉන්න ඕනේ බා. ඒ මොකක්ද උලේ ඒ කියන්නේ යටම ලේක කොබල් ගහලා ඉන්න. ඒක උඩින් මේ දෙයක් යවමු. වැඩක් නෑද තේරුමක් නෑ බං ඒ වුණාට මට එහෙම ඕනේ බා. මේවා මේ
ඔබට ඕනනම් ඔබ කරගනි. මම මෙතනින් ඩේට් එක දාගෙන එනවා දැන්. එදා මම මේ පුරෝණා සිනි මේ මැද මම පුරවලදී ඔබ එහෙම දාන් අරගෙන යනවා. මේ වහගෙන යනවා. එතකොට අර මොබ්ලා ස්පෝන් වෙන එක මේ එතකොට උන්ගේ අර ඉෆෙක්ට් එක එන්නේ බ්ලොක් මෙතන 7යිද කොහෙදනේ ඉතින් කොහොමද මේ ඩර්ට් යටින් මොබ්ලා එන්නේ නැහැ නේ බං. නෑ ස්පෝන් වුණාම මේ ඉෆෙක්ට් එක තියෙනවා ඒ යට සත්තු අපිට එහෙම ඒ වෙන්නවා ඒ ළඟදී එතකොට මේක යට ස්පෝන් වෙන්නේ නැහැ බං මේ ඩර්ට් එක යට. වතුර ස්පෝන් වෙනවා ඒක යට ආව කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බං. අපි අනිත් එක මේ ඒරියා එකේ ඉන්නකොට ඒරියා එකේ ඉන්නේ නැහැ නේ බං. මම සිස්ටම් මේ ඒරියා එකේ ඉන්නේ නැහැ නේද? අපිට ෆාම් එකේදී ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බං. අපිට ෆාම් අපි ඔක අපිට ගේසයක් වුණොත් වෙන්නේ බං අපි මේ එතන බෙඩ් එකක් එහෙම ගහනවා නම් විතරයි බං. අපි මෙතන ඉන්නේ නැහැ නේ බං. ඒකද අපිට ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනේ අවුලක් නැහැ නේද ඕවා ඕකෙන් වෙන්නේ බං. තව වෙලා යන්නේ විතරයි බං. ඩර්ට් ලේයර් දෙයක් ගන්න. මේක ගහමු උඩ මේ මං අර කොබල් ගන්නත් ඒ වගේ බං මේ අපිට මේ ලේසි බං. එතකොට මේ නිකන් හරි මෙතන මේ හරි දෙකක් එන්න ඕන ඩර්ට් දෙයක් එන්න ඕන බං. ඩර්ට් දෙයක් එන්න නම් මුලින් ඩර්ට් එකක් දාගෙන ඉමු. එතකොට ලේසි. මොකද බං මේකම වාසිය තියෙන බං අපිට ඊට පස්සේ වතුර ගන්න ලේසි බං මේ ෆාම් එකට. අවුනේ ඔව් නැත්තම් කොබල් කඩ කඩින්න වෙන අපිට. මේ ඩර්ට් ගෑවට පස්සේ මේ ලේසි ගන්න. මට හිතෙන්නේ ඩර්ට් දෙකක් ගැව්වොත් අපිට කොබල් ලේයර් එක ඕනේ නැහැ මේ අපේ මේ ඩර්ට් ටික ඔටෝම මේ අර ෆාම් එක කරන්න පුළුවන් ගන්න අර ටිප්පස් හැදෙයි කියලා බං. ඔය සීන් එකක් තියෙනවා මම බැලුවා දැක්ක වීඩියෝ එකේ ඒ හින්දා කොබල් ලේයර් එක පුළුවන් නම් මේ ටික අඩු කරපන්. තනින් තනින් හරි. එතකොට අපිට මේ අපි හිලුරුකෝ මුදාංගෝ නැත්තෙන් මැද්දෙන් කඩපන්. එතකොට වැඩි හරිනේ එතකොට අපිට මේ බලවල් ගහන්න ඕනෙත් නෑ බං. එතන මේ හරි වතුර ෂේප් හරි නයිස්
මගේ පට්ට සද්දයක් බන් දීන්නේ ෆෑන් එකේ. මේ අරගේ නොයිස් ඔන් කර නොයිස් කැන්සලේෂන් මොකේ OBS නෑ මගේ ඉඩිය නැත්තා මේ ලැප්පේ උඹට ඇහෙනවා සද්දෙ නෑ OBS එක කොහොමද නොයිස් කැන්සලේෂන් නේ සෝරි ඩිස් එකේ නොයිස් කැන්සලේෂන් එකක් වැඩ කරනවා ඒක එනකොට ඇහෙන්නේ නැතේ ඒ හින්දා මේ ප්‍රශ්නයක් වෙන්නේ නැව මේක මට වෙන්නේ දූවිලි ඉරේලාද කොහෙද බා සර්විස් එකට අරන් යන්න ඕන සින්නේ නේදනේ නෑ ලැප්පේ මම මයින්ක්‍රාෆ්ට් එකේ මේ ගානේ යාලකින් අරින්න කොට අන්ජනයාට ඉන්න වෙලාව හරියට වන්දයි ඔය යෝගද අඩු ටෝස් තියෙනවනේ ටෝස් ගන්න ඕනෙස් උඹලා ටෝස් තියෙනවද ගහපන් චූන් නැතිව අපි මේ ටික වහලා යමන් නිදාගන්න මගේ රෙන්ඩර් ඩිස්ටන්ස් එක බ්ලොක් 4යිද මන්ද 4යි හරි 5යි හරි රෙන්ඩර් ඩිස්ටන්ස් එක නෙවෙයි මේ අනිත් ඒවාද මා බ්ලොක් රෙසලූෂන් එකද අර අපිට ඇක්සස් කරන්න පුළුවන් බ්ලොක් ගන්න කියන්නේ කොච්චරක් දුර වදින්න පුළුවන්ද කියලා මගේ 4ක් හරි 5ක් බදියා ඔබ මැෂින් එක ඔන් කරන්න ඕනේ නැද්ද බයි එතකොට ඔන් කරමු කලාවද ඒ කියන්නේ මම ගේම් ගහද්දි ගාන මේ මයින්ක්‍රාෆ්ට් එකේදී මේක ගහතේ ලේසි නෙවෙයි ඔන් කරවම් වේ නැත්තම් ඊට පස්සේ නොකර ඉඳලා ඔය එක කේස් එක තමයි බගා ඩර්ට් තියනවා මට ටිකක් දී මාරේ පුරව දබන් දැන් මංගා ලොකු ප්‍රමාණයක් නෑ බන්දේ උඹට තව 64 එකක් දෙයක් මදි වේනේ මං චුට්ටක් කඩන්න දෙන්න මදි කඩා ඔය මංගා තව 64ත් එකයි තියෙන්නේ මදි දෙකයි කඩලා කියන්නේ තියාගන්න දැන් එකක් පාවිච්චි කරන ගමන් තව 64 නේද 35 එකයි 64 එකයි ලම්ගේ සොම්බික් කෙනා කඩුවන්නේ මංගා තියෙන එකකින් ගහපන් ඔය පොරෙන් ගාව අවුලන්නේ ඒකේ මේ එක දිගට ගන්න එපා මයින්ක්‍රාෆ්ට් එකේ මේ ඔය කඩුවේ පොඩි එකක් ලෝඩ් වෙනවනේ පොඩි තීරුවක් ලෝඩ් වෙනවා ඒ ලෝඩ් වෙන්න දීලා ගාපන් එතකොට මේ ඩැමේජ් එක වැඩි අපි යමද නිදාගන්න මේක තව දෙයක් ඔය බිබිට වශයෙන් කිනෝයි ෆුල් එළියට ආවේ කොහමද
කුකුල් ඔක්කොම එළියනේ බා. යා මේ මොකෙන් ආවේ කුකුළුට එළියට ආවේ කොහෙන්ද කියලා. ඔය දොර වහන් වරින්. මේ පොඩ්ඩක් ඉන්න බෑ දැන් වරෙන්. එතන තියනවා කරන්න. ඒ අන්ජන පොල්ලද? පොඩ්ඩක් ඉන්නලුව. ඒ පොට්ට ඉන්න බෑ. ඔව් වැඩ තියනවා අර. වහිනෝ. අඩු නිකවට දැල්වා මයින්ක්‍රාෆ්ට් වර්ල්ඩ් එක කොච්චර ලොකුද කියලා. පෘථිවිය වගේ 7 ගුණයක් බා. ඉරාඩ ඒ කියන්නේ මම හිතන්නේ අපේ කැරක්ටර් එක ඇත්තටම අපි නම් එතකොට ඇත්ත පෘථිවියට වඩා මම හිතන්නේ 7 ලොකුයි. ඉරාඩ හැබැයි මේකේ මැප් එකේ බ්ලොක්ස් මිලියන ගානක්ද බිලියන ගානක්ද තියෙනවා දිගාතරිත. චෙට්ලකුයි. ඔව් එක වර්ල්ඩ් එක. කෝඩ් එක ගන්න බං ඉතින්. ඔව්. අපි යන්නනේ ජෙනරේට් එක. මේ වගේ ඉස්සයන්නම් තියෙනවා තමයි. කොච්චර ගියාද මේ කමඩි කනේ බා. ඒ හන්දිම හරි කොයි වගේ දන්නේ නැහැ බං. අනේ වන්ද. ටෙලිපෝට් වී නම් බලන්න පුළුවන් සතියක් විතර එක දිගට ටෙලිපෝට් වුණා. ඒ සතියක් කියන්න එපා. ඇති වුණාද? මදිවන් චුට්ටක් මදි. අපේ චෙස්ට් වල ඩර්ට් නෑ බං දැන් චුට්ටක් හදලා දාලා තියාගන්න. අංජනව දාන්න ඕන ඩර්ට් කඩ. ඉවරයිනේ. ඉවරයි. දෙන්න රෙඩි මේට ගේන්න. මම ගේන්න හැමේට. ඒ පොඩ්ඩයි නා මම එක හදන්නම්. ඒක මේ කියන්නේ ඔටෝ වෙන්න. ඒ කියන්නේ මම හදන්නේ ඉන්නේ වතුර පාරක් ගහලා ඔක්කොම ටික එකපාරක් හදලා දාන්න. මොනවාද? බීඩ් වගේ ඒවා.
එහෙම තමයි කඩන්න ඉන්නේ. ඒක මම ඔබට හදලා කියන්න. එතකොට ඔබට ඇවිල්ලා එතන දාපන් ඊට පස්සේ. ඒ කියන්නේ ඔබ ඔටෝමේටඩ් හදන්න දෙන්නේ. ඒක මදි වේවා. ඔය වගේ සීන්. ඔබ මේ ඔටෝමේටඩ් ටික මේට වෙන දාම මම අර පැත්තේ පොඩි ෆාම් එකක් ගන්නවා. ඒ කියන්නේ වැඩක් කරන්න මේ ඇතිව මේ හරි ඇති මම එකක් ගන්න. ඔය හරි එක මම මේ පැත්තේ අර දාරුන්ට කන්න දෙන්නත් ඒවා. ඔක්කොම එකක් මදිද ඇති. ඔව්. අට අපිට ෆාම කෙනෙක්ක ගෙන්න ගන්න තිබ්බන ඕක සුපිරියට ඔටෝමේටඩ් කරන්න තිබ්බෝ. එහෙනම් අය අපිට බලන්න දෙයක් නැහැ ඌ කොම් බලනවා. ෆාම කියන්නේ අපිට තමයි විලේජ්යක් හම්බුනේ නැහැ නේද? ඒකනේ කේස් එක. මේ ඔබ මේකේ මැප් එක බලහන්කෝ සීඩ් එක අරන්. කොහොමද බලන්න? විලේජ් එක ලොකේෂන් එක මාක් කරගෙන ඊට පස්සේ ඒත් එක්ක ස්වැම්ප් එක එහෙම. එතකොට ඔබට මේ ගිහිල්ලා ස්ලයිම් බෝල් ගේන්නත් පුළුවන්, විලේජ් එක කරන්නත් පුළුවන්. අපේ ළඟම විලේජ් එක හදත්තම් බං මේ අරුන් අරන් ඉන්න තිබ්බා බෝට්ටුව දාගෙන. උන් ගේන්නේ කොහමද? බෝට්ටුව දානවා. උන් එන්නේ නැහැ නේ මොන හරි ගෙන්නන්න ඕනේ. ඒ කියන්නේ බෝට්ටුවට දැම්මම නගින්නේ නෑ ලේසියට. නැග්ගට පස්සේ ඌ ඒකේ ඉන්නවා. බෝට්ටුව කඩලා තමයි ඌ වස්සන්නේ ඒකට. ඌ බෝට්ටුවට ගේන්න ලනුවෙන්ද? සාමාන්‍ය ඉතින් මේකක් පෙන්නලා ගේට එකේ. ඔය. එයා මේ කොම්පොස්ට් එකක් වගේ. එතකොට ඌ ඒක ළඟට එනවා. එහෙම ඒක කඩ බෝට්ටුවට අරන් ගිහලා බෝට්ටුව ළඟට ගිහිල්ලා ඌ ඇඟේ වද්දට තල්ලු කරාම වගේ ඌ ඒකට නගිනවා. ලනුවෙන් පුළුවන් ද දන්නේ නැහැ මම කොහොමද දන්නේ ලනුවෙන් මම ලනුව පාවිච්චි කරලා නැහැ. පුළුවන් ඇතිව කොහොමද දන්නේ? එහෙම ලනුවේ බෝට්ටුවට ඇදලා හැබැයි මේකේ බෝට්ටුවකම් මේ පොළොවේ පදින්න පුළුවන් ෆ්ලැට් වෙන්න ඕනේ හැබැයි. තනි ෆ්ලැට් වෙන්න ඕනේ. තොඹර බෝට්ටුව ගොඩබිම වැදෙයි. තනි ෆ්ලැට් නැත්තම් බෑ. බලන්නවත් දාලා කියන්නේ. ඉගෙන මේ ඕක වල ඉතර හරියන්නේ නැහැ. රෙන්දෙන්
ඔක්කො බලපටි දලා හරියන්නේ නැහැ වරින් දැන්. උඹට ෆිල්ම් එකක් බලන්න. නෑ ඌ මේ ලයිව් එක බලන් ඉන්නවා. ඩොනේෂන් එකක් දාපන්. ඕනේ ඒවා. පොඩ්ඩක් ඉන්න බෑ බං අරන් බං. මේ අර Facebook page එකේ මොකද followsලා මේකේ තාම පහක් නෑ බං. විරාට යකෝ දන්න කෙට ගියා follow කරන්න. මම තාම කාටවත් කිව්වේ නෑ බං. මාර දර්ශනයට කිව්වා වගේ පොඩ්ඩක් කියා. ඌ ෆලෝ කරලා තිබ්බේ නෑ බං තාම. follow කරලා තිබ්බ. වැඩිලා 4ක් ඉන්නවනේ. හතරයි මායි උඹයි අංජනය යස්සි. විරාට අඩ ඌ කිව්වනේ follow කරන්න මං කිය. මාර කෑයිකෝ. කරලා නෑ බං. ඒකට followsලා 100ක් ඉන්න ඕනනේ live වෙන්නේ. නෑ නෑ 60යි බං. ඒ YouTube එකේ 100ක් වුණා. subscribersලාද? ඔව්. මගේ channel ඒකේ වයින් දැන් 50 ගානයි. මම ගන්න වැට්ටුවා නපරාදි. මේ වගේ එකක් තිබ්බනම් ඔබට මොකක් හරි කරගන්න තිබ්බා. connections slow හන්දානේ. ඊට වඩා හොඳ recording එකක් දාන්න. ඒක අවුලන්නේ මොකක් කරේ. මම ඒකට තමයි record කරන්න හිතන්නේ ඉතින්. ලැප්පින් ඒවට අමාරුයි මම මේ කඩනවා. ඒක දැන් අම්බට කිව්වේ අරකින් ආවන ඉවරයි කියලා. මේ අංජනේ වරෙන් බං. හල්ලි නෑකෝ මම බලන්න. ඔබ උච්චර size එකක් ගහන එකේ මේක ගාමුම් මේ හෝමි දාන් කෝක වගා ගන්න එපා හොඳේ. දවයින් දාම මේක මට. ඔක්කොම ටික වගා කරමු බං. උඹ ඔටෝමේටඩ් එකක් ආයි ගහපන් පස්සේ මීට. ඉතින් මේකම ඔටෝමේට් කරමු. නෑ මේක ලස්සනට තියා. මේකේ දිග පළල වෙනස්කම් විතරයි ඕන. නෑ බං මේක අපි ලස්සනට වගා කරලා දාන්න. මේ අර පේන්න හැමතැනම ෆාම් වුණාම වදයක් වෙයි බං අපිට. අතන එක නෑ බං. ෆාම් තියෙනවා ගොඩක්. උඹට ගහනවනේ ඉන්නම. නෑ මට ගහන්න නෑ. අතන ෆාම් එක අයින් කරමු. උඹට මේ හරියේ ගාපන් මේ එක මේ ඊට එදින උඹට. ඒ කියන්නේ මේ ඒකට දෙයක් ඉද ඕනේ. ඔය ඔතන normal දැන් මේක. ඒ තමයි මේ ඊට මදින් උඹට. මේ හරිය දැන් ඔය හරියට තියෙන්නේ. මේ හරියට තියෙන්නේ දැන් තිබ්බා. යකෝ මේ තියෙන්නේ ඉතින් නෑ මං කියනවා ගොඩක් හැමදැනම නේ බයි එතකොට. ඒ කියන්නේ අතන එක අයින් කරනවා බා. අතන එක ගලවලා මෙතනට ගේනවා. මේ ෆාම් එක විතරයි බා. මෙතනින් එහාටයි දාන්නේ. අතන එක ගලවලා ගේනවා මෙතනට. මේ රෑ වෙලාවලු බං අයියෝ මේ මාරික් මන් රෑ වෙනවා. මේ රිදාගවුද මේ වැස්ස පායයිද බලන්න. ඒක ගන්න.
Jago. Waring ko bang. Serius? නෑ මට අවුලක් උන්නේ නෑ හැබැයි මේක කැඩුනා බං Ah, nice. පොළව මේ හරි කෝල් ටිකක් තිබ්බ නේද මෙන්න මෙතන බා. ඔය කෙලින් බලන්න. ටෝච් ටිකක් ගහලා ගම්බ නැත්නම් ස්පෝන් එක නවත්තන්න බෑ ගා. කෝකට හැටක් ගහපන් ඒ වැටක් ගහන්න ඕන මම මේ බැලුවේ අරක හරියන්නේ නැත් වගේ ඒවා. මොකද තෝ උඩ වෙන වෙන යන්න බෑ මෙතන මේ අර යට තියෙන එක. මේක යනකොට උඩ වයින් එපා මේක යනකොට. ඕ හරි ඒක මේ වෙනවනේ උඩ එකක් ගහන්න යන ලයින් එකක් යන්නේ බා. වතුර ගහන්න යන ලයින් නැති. යට යටින් කඩලා යට බ්ලොක් එකක්ම දාන්න ඒක ටින් කඩලා යට උඩින් ගහන්න එපා මේ නෙදේකට වතුර යවන්න ට්‍රික් එකක් තිබ්බවා ඒති වතුර බාස්කට්ටක් අරන් ගියා නාරිනේ. බෑ නෙදේගේ වතුර ප්ලේස් කරන්න බෑ වැඩි බෑ ගිච්ච එකකින් නෙදේකට වතුර යවන සීන් එකක් තිබ්බා කෝගෙ ඉඳන්න වැඩ කර ඉඳන්න නෑ සිරහාට ටෙස් කරලා බලමු ඒක බඩු කැඩෙන්නේ නැත්තම් ඕන එක නෑ බඩු කැඩෙන්නේ තනින් වතුර දාන නෙමෙයි ඔබ වරින් ගෝ ඉක්මනට බයිලා ගගහින් එපා
මේ පත්තු කල්ල තියෙන මේක නිගන්න කොමොදව කොයිකතව පෝටල්ල බෑබන් නිකන් ඒක නිවන්න බෑවා එතන කේස් තියෙන මේ ඕක නිවන්න මං හිතන්න පුළුවන් ඒ හරි ඔන්න බලමු බොඩු වැඩද කියලා වැඩද මං හිතන්නේ බොටු වැඩද කොහෙද ෂුවර්ද අඩෝ මේ කුකුල්ලු මේ එකයිවා සිහාට අයන් ගෝලම් කෙනෙකුත් ඉන්න නෑ ඔව් මේ වතුරාවේ නෑ බා එන ඒකත් දන්නේ කුකුල්ලු මතේ යාවෝ මේ හෝගාල කුකුල්ලුව ගහම කොටම ගහලා දා මොකක් කර ගැහුවද බෑ ගෑස් කෙනෙක් ගන්නවට ඕක පෝට්ලෙන් හිතන්නේ එන්න පුළුවන්ද මෙන්න අයන්ගොඩ ආය උඹනි මෙයාකෝ අරු බෝට්ලෙන් එන්න පුළුවන්ද බෑනි මම හිතන්නේ බැයිපුර බෝට්ලේ පොඩ්ඩක් එන වහලා දියමු මෙන්න ගියා පොඩ්ඩක් වහලා තියන්න යන ඔය වගේ කට්ටක් කුකුල්ලු එන්නේ නම් ඒකෙන් දැන් නම් එන්න බෑ හැබැයි Torai, caído la Asia.
රේල් තියෙනවානේ. මොන රේල් ආව් රේල් තියෙනවා. මේ වම් ඔව් මේක උඹ ගහන ෆාම් එකේ තියෙන්නේ. ඔව් ඕකෙම මං අර ඔටෝමේටඩ් කරනවා කිව්වට ඒ කියන්නේ මේකේ දැන් ක්‍රොප්ස් ටික කැඩෙන්නේ නැහැනේ බං උඹ යති. මතින් කඩන්න නෙමෙයි. ඔව් ඒකේ වෙන්නේ ඔක්කොම එකපාර කඩලා දාන එක. අවුලක් නෑදී අවක අපි කටලා දානවා. පස්සේ විලේජ් එකනේ කියමු. නැත්තම් බර තව ඕන මොකක්ද ෆාම් වල දැන් විලේජ් කෙනෙක් ගෙනලා දෙන්න. තවත් කරේ. කම්බනිදිද? මම නිදාගත්තා. දිනුනා ලේසි. තාරෝට කෝල් එකක් දාලා බලන්න. ඌ ගත්තේ නෑ. මෙතන උඩ හිස්නේ බං. උඩ හිස්නේ බං අපේ. උඩ තට්ටුද? නෑ නෑ මේ අර දොරේ උඩ ගෑල්ල. ආ. ඒක පොරක් කියන තියෙනවද බං? ඔබ කොහෙද ඉන්නේ? ගෙදර මට පොරවක් හදන්න දෙන්න ලැබීම පුළුවන් නේ. මම තියෙන එක නම් කැඩලා වෙයි. කොහොමද? පොඩ්ඩයි ඉන්නේ. අවුල නෑ. බැම්බු හම්බුන්නේ නැහැනේ. මොකද්ද? බැම්බු උනවට තිබ්බ බං. අංජනේ ඔයාලා තිබ්බ ඌ දන බන් දන්නේ. පැල කරන්නද පුළුවන් නේද බැම්බු? මයිකට පැලයක් ඕන. ජනේ හොයාගත්ත බං.
දෙකයි තුනයි හතරයි හතයි අටයි නවයි හනමේ දාලා අඩෝ මට පොටි අදහසක් ආ ෆාම් එකක් ගැන කියපන් බලන්න. හරක්ව දාලා උන්ව මේ පිච්චිලමෙන ෆාම්මයක් ගහමුද මේ ගොඩ්ඩක් ඉදවන් තම හරක් කොච්චර හොඳ ඉන්නේ අපි තඩයක් උන් හැදුනට පස්සේ වැඩේ කරමු. ගන්න පොඩ්ඩ ඉස්සලව ඩිසයින් එක ගැන හිතන්න ඕන මාන නිකමට වන හිතුනේ ගම්න්නේ බලමල ජගප ගන්න මේ කොය බලන්න ඕනේ පස්න තියෙන අපිකා තම හරක් ලොකෝට නෑව අරක් හදුම් කමාද යන්නේ හදල්ල ඕන එක ඔය අපිට ඔත්තරින් තව හත්න අතක් විතර වුණු අපිට ඔතනින් පන්න කන්න පුලා 4 දෙනෙක් උතර 4 දෙනෙක්ක තියාගෙන මේක මේ ඇයි මෙතන ඔබ ගැහුවේ අර ෆාම් එක? ඒක මොකද ඔත්තේ? මේ අර සීඩ් ෆාම් එක සුගර් කේන්ද ඔව් ඒක තියෙන එක වැඩ ඒක වැඩනේ. ඔක්කොම ඔටෝමේට් කරන්න ඕනේ බං මේකට කරපන් ඔටෝමේට් කර ඉඳපන්. ගේ ඉත්තව හදන්න ඕන බේස් එක වක් කරන්න ඕන. බේස් එක ඔව් තව හදන්න ඕන උඹ කියනවා ලොක් කරන්න ඕනේ. උඩගට්ටු අම්බලි හදන්න කරන්න හදපන්. ඕනේ වලින් උදව්වක් තියෙනවා. ස්ටෝරේජ් රූම් එකේ මත හදන්න ඕනේ. ඔව් හැබැයි මරොඩ අපි ගා මෙලන් සීඩුත් තියෙනවා.
කොරල් පරණෑන ඒවනම් හොයන්න යන්න වෙනවා බයිදි. නෑ ඔයෝ පස්සේ මේක වටට මේකක් ගාවම නැත්තා ඕක ටී ඇවෙනවා මොනවද? ෆෙන්ස්ටියක් ගාම උඩින් ඇවෙනවා නැත්ත ඔව් ඒක ගහන්න ඕනේ තාම ගත්තේ නැහැ. ගන්න ඕන. මං වටක් ගහන්න. ඒක ටිකක් කරන් එන්න ඕන. මට හොරු. ස්පීනෑනේ කර. එදාව ඩොපව තිබ්බනවා මොන? හදන්න පුළුවන්නේ වරේ වරේ නිදාගන්න. රෙඩ්ස්ටෝන් තියනේද ඔව්. අයියෝ. වරින් වරින් මේ මම මේ ඉංජිනීර් ඕබ වැඩ කරනවා මෙහි ඉදා මං එන්න ඔව් පරක්කු ඒ ඇත් බලන්න වෙලා නෑ අපි මේ වැඩ ලයිව ලයික බලාගෙන ඉන්නේ උඹ බැලුවට ඒක Redstone බලන්න නැති වටසප් එක වල්ලක මං හිටිය ඒක බැලුවට අපිට ඒක බලන්න වෙලා නෑ බා මේ වැඩ අපි එඩ ඒ උඹේ තුනක් බලන් ඉන්න අවුත් ගන්න යා ඒක නම් ගන්න මයි උඹයි තමින් උබත් බලන් ඉන්න නෑ ඌ නෑ මයි ටච් නෑ එහෙන් තව කොල්ලෙක් බලන් ඉන්න නයිස් ඒක නම් ගන්න මම chat එක Hello. කරලා ෆෝන් එක දාගෙන බේදි ඩබල් මොන්ටස් නේදී බෑ chat එක දාන්න මම යන්නෙත් මේ අරගෙන ඔය මොනිට සෙටත් ඇන්දන් තියෙන්නේ ඒක ඇත්ත ඒ වුණාට මම යන්නේ මේ ඩේටා යන්නේ අර ඉන්නේ බා ඒකත් ටවුන් කරගත්තොත් තව ආතයක් වෙනවා ඒකින්ද මේ ෆෝන් එකෙන් chat එක විතරක් දාගෙන ඉන්නවා මත් එහෙම තමයි ඉන්නේ ෆෝන් එකෙන්ද chat එක දාන් ඉන්නේ හරි ස්ට්‍රීම් මැනේජර් එකට ගිහලා chat උන් ලිදා ගන්න බේසික් ඒ chat only දාන්න පුළුවන්ද මම මේ ලයිව් එකම බලනවා බා නෑ නෑ එතන උඩ තියෙනවා සත්සරන්නාරි පිලේජස් ලයින්නවා බලමද මේ ගේම් එක ඕපන් වෙන්නේ නැහැ නේ බා අප්ඩේට් පිලේජස්ල ඔව් මේ අප්ඩේට් කැන්සල් ස්කිප් කරලා ආරින් හොඳේ MB 70 ගානයි බා ගහන්න යන්න එපානේ අවුලක් නෑ මම දාලා මුගේ අවුලක් නැහැ මුගේ රවුටරේ MB 70යි බා මම දාලා
විලේජ් කෙනෙක් නැතුව අයන් ෆාම් එකක්වත් ගහන්න දෙන්නේ නැහැ බා. පොඩි ඒ වගේ ඉස්සයක් තියෙනවා. ගව වෝටර් බකට් මං ගාව වෝටර් බකට් වග්ගලා වගේ වා. ඕට මොනක් මම ඔය එළිය දාලා තියෙන එළිය මේ අර පරණ ෆීල්ඩ් එක ගාව. ඒක තමයි ඒ තුන මට ආවෙල්ල. මම වෙලාව කප් එච්චර කොහෙද මට ආවේ කියලා. මල්ලේ මං එතනට දැම්ම බල් ඒසියට. මේ වෙලාව ඒකයි මට මේ කප් ආවේ කොහෙන්ද කියලා එච්චර. බල ඉන්නවද? ඉන්නවා. කපාට හත් වෙනතුයි. වැඩ. අපි වැඩ ඉතින් මට මේක වින්ඩෝ එකෙන් ඕපන් වෙන්නේ. ඒ කවුලන්නේ? අඩෝ මම මේ ඉන්නේ බං ඉදාරාවේ නාත්තර කරේ බං අර මේ කොහෙද මන්ද දුර තැනකින්. ඔව් ඔව්. මතකද? අපි අර විලේජස් වල අන්න එතන ගියාම ඉන්නේ. ගණි කුමල ගාවට. අයියා. මට මීමැස් වයින්නවා. ඉක්මනට ගනි. අලය මීමැස්සා. අලය. නයිස්. කොහෙද යකෝ ඉන්නේ? අරුමාට රිපෝට් කරා. මේ මොකද්ද මම හදන්නේ? අර පිලේජ් කෙනෙක් ඉන්නවා ඉතින් මම ගහලා. උඹට හරියන්නේ පිලේජ් සෙට් එකක් ඉන්නවා. වරින් ගහමු. උඹට පුළුවන් ඔය වගේට තමයි. ගානේව කුඩු කරන්නේ නැත යම කරන්නේ. ගාමුන්ට ගා මාළු දුන්නේ. අම්මට මංගක් කෑම තියෙනවා. නෑ කියනවා. අර පිලේජස්ලා හෙන්න තෝගයක් ඉන්නවා බා. ඔව් මෙතන 3යි අතන තව එකෙක් හිටියා. එහා පැත්තේ 3යි 7ක් එතකොට බා. යයි ලක්කඩ වෙඩි තියන්න බෑ. නයිස්. උඹා උන්ගේ එකෙක්ටම ගහනවා. මං එකෙක්ගේ ඉස්සරහට ලයින් වෙලා ඉන්නේ. පිටිපස්ස එක ගහන්නේ ඔක්කොම වදින උටව. ඔව් යකෝ. මොඩයක් එක්. දෙත් ඔක්කොම ටික. පල්ලෙහාට මොකක් හරි වැටෙනවන්නේ කොම්පස් එකක් වගේ එකක්. ඒත් කාමිති. කොම්පස් එක තමයි. මේ පැත්තේ තව සෙට් එකක් එනවා උන්ටත් ගහලා දෙන්න. 3v1 එකක් යන්නේ. හරි. Oh baby. Holy shit.
මගේ මේක කැඩන මොකක්ද ශීල්ඩ් එක කැඩන මගේ උලන්නේ ගොඩක් දුරට මැරුන්නේ ගැහුවා අර මට පෝෂන් එකක් හම්බුණාව ඔය සමහරක් වෙනවා තියෙනවා ආන පෝෂන් එකනේ ඕමනස් බොටල් කියලා මොකද දන්නේ නැහැ ඉන්නේ ආයෙ පැත්තට යනවා යාළුවේ මංගා තියෙනවා මාවනේ මන් ටෙලිපෝට් කරේ ඈ ඔයා ටෙලිපෝට් කරේ නෑද ඈ ඔය කෙනෙක් මවටෝ ටෙලිපෝට් වුණාද නෙට්වර්ක් කවුලක් ගියද්ද එහෙමත් දන්නේ උරක් ඉන්නවා උරා මරව මේ මේකේ ෂුගර් කේන් වැවෙන්නේ නෑනේ බය ඇතුලේ වැලි දාලා නැද්ද වැලි තමයි දාලා තියෙන්නේ වැලි නැතුව හිටවන්න බෑනේ බලව කර සීන් එක නෑ නෑ මේ ලණුවක් ඕනේ දරන්නවා ඇතිවරම හරි අර දකුණු පැත්තේ තියෙන තෙස් හයක් තියෙන අන්න එතන ඇතිපා බලලා ඊතල දිනවද අඩෝ කේක් එකක් තියෙනවා මෙතන මේ කාලා නැහැ බලන්න ඒ හොඳ අපරාධයක් එක්කේ මං නෑ කෑවා ඒක ඕකාරුගේ කේක් එක. කාගේ උඹට තිබ්බේ උඹට තිබ්බ කේක් එක යකෝ මෙච්චර පොල් ගෑවොත් දන්නේ නෑ යා බෝල් දාන එක්ක කොතනද ඕමනස් බොටල් මන් දෙකක් දැම්ම ඒවා ස්ටැක් කරන්න බෑවා බෑඩ් ඕමන් පාලු අර මංගාව පෝක් චොප් තිබිලා ගියාම මෙච්චර මට අප්පර දෙයම් ඉල්ලගේ මෙතන ලාවා ඉන්ෆිනයිට් එකද තියෙන්නේ ලාවා ඉන්ෆිනයිට් එකද තියෙන්නේ මොකද්ද මේ ගේ ඇතුලේ දන්නේ නෑ ලාව නෑ නෝමල් ලාව මේ මට බාල්දි දුන්න ඕනේ දෙන්න බගාවට බාල්දි දුන්න ඔබ මංගා මට ඔඩ තියගුලින පොප් ආනේ මගේ බල්ලනේ සසර බාල්දි බාලි වුණ මේ අන්ජන වෙයින් අයියෝ අයියෝ හරියට ඔන්න මං ආවා දැන් ඔයාලට මොකද්ද ගන්න ඕනේ කියන්නකෝ අන්න ටෝච් එකක් හදන් හරි පුළුවන් නම් අන්ජන මේ මංගාව දිනවා ලනු මේ මේකක් අරන් ගිහලා හරකෙක් කරන් වරින් මර ඒ උඩට කන්න දීලා පොඩ්ඩක් පැටියෙක් හදමු ඥාටි එමිලා ඉඳලා අපිට ටෝච් ඕනේ කිව්වනේ ඉතින් මම ටෝච් ටිකක් හදන්නේ ආව ටෝච් එකක් හදලා රොස්ටි
ලී දිනවනේ ඔයක බක්සේ. ටෝච් තියෙනවා මට ටෝච් ඕනේද හරි හරිම දුන්නා thank you හදන්න ඕනේ නැද්ද එතකොට කොහොමද? හදලා තියමන් කොයිකට අන් තරකරන් වරෙන්ක පොඩ්ඩ මේ අන්ජට ලාවට ලාවත් ඕනෙ බ ලාවනම් අර තිබ්බ අර මයින් කරපු අන් ටෝච් හදන්නම් බං 20ක් අවුලක් නැහැ නේ 20ක් ඇදද? අන්න ඒවා දැම්මා අර මේ ගෝල්ඩ් හෙල්මට් එකක් තියෙන ගසර ගෝල්ඩ් හෙල්මට් එකක් නෙමෙයි ගෝල්ඩ් බූට් එකක් තියෙන අන්න එතනට දැම්මා නේද? බඩ හරකෙක් ගේන්නේ නේද ආරෙක? එඩි සොම්බික් ඉන්නවා ඒක ගාලා. බොඩේ නා මට මගේ මේ ෂීල්ඩ් එකක් කරා. ෂීල්ඩ් එකක් කරා ඉන්නේ. ඒක පක්කක් කරා. මේ ලාව පූල් එක එළිය ගහන්නද මම ගාපා මේ තෙමෙනවට අවුලක් වෙන්නේ නැහැ නේ ලාව නෑ නෑ ඉන්ෆිනයිට් පූල් එකක් ගහමු අඩු සෝ ලාව වල ඉන්ෆිනිට් ෆූල් ගන්න බෑ. ඇයි බැරි බෑ දෙන්නේ. ඉරාද මායවක්ෂේ try කරා ඒක. දන්නට බෑව අයන් ඔව් තියෙන ඉස්සර පුළුවන් නේ බා දැන් වෙනස්ව දැන් මේ දැන් බෑ කොහොමද? ලගත්ත යාළුවේ අයියයි. හරකෙක් කරන් එන්නම් මම. ඔය කීයක් හරක් කියනවද දෙන්නෙක්ද තුන දෙනෙක්ද කොහමද? ඒ කියන්නේ ඉස්සෙල්ල බෝ කරලා ඉඳන් පැටි මේ ඉන්නේ වෙයිද අපි ගාව හරක් මුන්ට කන්න දුන්නා නම් මු බෝ වෙනවනේ බා. ඔව් ඒ තමයි බෝ කරාම ගෙනියන් ඔකට ඇත් ඔබට ඕන ගාන කියපා කීයක් ඕනේද? කීයක් ඕනේද? කීයක් ඕනේද? එකක් ගෙනින් මට පොඩ්ඩක් ටෙස්ට් කරන්න ඕන මේ දොරක් තියනද නම් ඇති බලපන් ඉතින් උඹ එළියට වනේ අප්පට දොර වැහුන්නේ ලොකු හරකෙකුයි පොඩි පැටවු දෙන්නෙකුයි ආවා. අවුලක් නැහැ නේ. දැන් උඹට මේ ලාව අරන් එන්න පුළුවන්ද? ලාව කොහෙන්ද හරක් පොඩි පැටවු පොඩි දෙන්නවා. ලාව කොතෙන්ටද ඕනි උඹට? ඔය හරක් ඉස්සලා ගෙනින්ක මෙහෙට. කො මෙන්න මේක අස්සර ගෙනින්. මේ උඩටද ගේන්න ඕනේ? ඔව් ඕක ඇතුළට. පොඩි දා වීඩ් මාරන් එන්න. එතකොට හරි 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 හරි. වීඩ් ගේන්නේ වීඩ් අරේ දින්නේ බා මේ වේ වීඩ් කි මූ ඇතුළට යන්නේ නැහැ නේද? ඔය ඇතුළට යනවා. ඔබට වීඩ් දෝන ඒ කියන්නේ මේ හරකා මේ ඇතුළට දාන්න බං ඕනේ. මේ මම මෙතන කඩලා එළියට පැන්නද? එළියට පැන්නොත් මුට මම නෑ මම යන්න ටිකක් ආවා. මම ටෙලිපෝට් එක ආනේ. හරි ටිකක් ගත්ත හරි ඔබ එළියට වල වැටයින් කරලා හරි දැන් වහපන් දැන් වහපන්. මේ පොඩි ගාවින් කරා. දැන් වහපන්. හරි මෙතන යටින් උට එන්න බෑ. හරි නෑ තව එකක් ගේන්න ඕන බා තව එක කරන්න නෑ මට දැනට චෙක් කරගන්න බං ඕනේ. ඉතින් මේක එකෙක්ගෙන් අපිට හදන්න බෑ බං. නෑ මට ඕනේ මූව මරන්න විදියක් බලන්න. හරිද? මම මරන්න හිතා ඉන්නේ ලාව දාලා. මොකද්ද හදන ෆාම් මේ XP ෆාම් එකක්ද? නෑ මේක මේ බීෆ් මට ඕනේ. ඔය දොර වහපන්. හරි උන් එනවා අංජන
ආ මට නෙදේගෙන් ලාවා ඕනේ බකට් 4ක්. මට අහුදි නැත්තම් මුංග මරන්න වෙන ක්‍රමයක් තිබ්බනම් හරි. ඊතල දාන්න පුළුවන් ඊතල හරි ඊතල දාන්න පුළුවන්. ඊතලේ එකට මැරෙන්නේ නැහැ නේද? ඒක නම් නෑ ඉතල මම දන්නේ ඉන්නා බලන්න ගෝල් කරලා බලන්න ඔබ මේ සුගර් කේන් මේ අර සුගර් කේන් එක වැඩද බං ඒක ඉබීටම වැවෙන්නේ. දැන් බැලුවා වැවිලා දීපා. නේද? තට්ටු දෙකක් වෙලා 3ක් වේවනවා තමයි කැඩෙන්නේ. හතරයි ඇරෝ 4ක් ඕනි බං කාරකෙක් මොකද? ඇරෝ 4 එන හරියන්නේ නැහැ. එහෙනම් මේක උඩින් උල්ලේව දාලා අර 4ක් ඉතින් හදන්න